ඉතින් අද මම මේ හදන්නේ වෙනිවැල්ල දළු මාළුවක්. අද මේ සෙනසුරාදා දවසක් මම ඉතින් සුපුරුදු විදිහට පාදුක්ක පොළට යනවනේ හැමදාම. මම ඉතින් වෙනදා වගේම පලා වර්ග ගන්න තැනට මම අදත් ගියා. ඉතින් එතනින් තමයි මම මේ කොළ ටික ගත්තේ. මමත් අද තමයි මේකේ නම ඇහුවේ. සමහරු මේකට වෙනිවැල්ල කියලාත් කියනවා, සමහරු කුමටිය කියලාත් කියනවලු. එක එක පැතිවලට ආවේනික නම් ඇතිනේ. මෙම වෙනිවැල්ල ශාකය ඉතාමත් ගුණදායකයි. දියවැඩියාව, මලබද්ධය, පණු රෝගය වැනි රෝගවලටත් ඉතාමත් හොඳයි. මෙම ශාකය පරිප්පු දාලා වගේම කොස් ඇට දාලත් උයන්න පුළුවන්. ඔයාලා බලන්නකෝ අද මම කොහොමද උයන්නේ මේක කියලා. මේ කොළ ගත්ත තැනින් මම අහගෙන තමයි ආවේ හදන විදිහ. මේ ශාකය ටිකක් මුගුණු වැන්න වලට සමානයි. මුගුණු වැන්න වල ටිකක් අර පොඩි මලක් නෙන්නේ. නමුත් මේකේ ටිකක් ලොකු මලක් තමයි හැදෙන්නේ. අපි ඉතින් මේ කොළ වර්ගේ කඩා ගන්නකොට මේ මල අයින් කරලා දාන්න ඕනේ. අපි දළු ටික තමයි මේකේ කඩාගන්නේ. මේකේ මෝරපු හරිය ඉතින් කොළ ටික අරගන්න ඕනේ. මම මේ ගෙනාපු කොළ මිටිය නම් ටිකක් මෝරලා වගේ මට තේරුණා. නමුත් මේවා හැදෙන පැතිවල ඇතිනේ. මේවා හැදෙන පැතිවල ආයට නම් පුළුවන් මේ දළු ටික විතරක් කඩා ගන්න. ඇත්තටම අපි නොදන්න කොච්චරනම් ගුණදායක ශාක වර්ග මේ රටේ ඇතිද? මගේ channel එකෙන් ගොඩාක් දුරට මම උත්සාහ කරන්නේ අපි ගොඩාක් නොදන්න කෑම වර්ග ඔයාලට හඳුන්වලා දෙන්න. ඉතින් මම මේ හදන අලුත් කෑම වර්ග ඔයාලට මගේ channel එකත් එක්ක දිගටම හිටියොත් බලන්න පුළුවන්. මේ විදිහට මං ඉතින් මේ කොළ ටික ඔක්කොම කඩා ගත්තා. දැන් ඉතින් මේ කොළ ටිකත් හොදගෙන දැන් මේක උයා ගන්න තමයි හදන්නේ. සාමාන්‍යයෙන් මේ විදිහට කොළ ටික කපා ගන්න ඕනේ. ඔයාලට මං කිව්වනේ මේ මාළු උයාගන්නේ මං කොස් ඇට ටිකක් දාලා කියලා. ඉතින් මේ විදිහට ඇතිලියක් ලිපේ තියලා මම මේ කොස් ඇට ටික මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ ඉතින් වතුර ටිකක් දාලා මේ කොස් ඇට ටික තැම්බෙනකල් ටිකක් මම තියනවා. දැන් මේ වෙලාවේ කොස් ඇට ටික තැම්බිලා තියෙන්නේ. මං ඊට පස්සේ වෙනිවැල්ල දළු ටික එකට දා ගන්නවා. කොළ ටිකක් සේරම දාලා ඉවර වෙලා මම මේකතු කරන්නේ ලූණු ටිකක්. ඒ වගේම සුදු ලූණු ටිකක්, කරපිංච ටිකක්, අමු මිරිස් ටිකකුත් මම මේකට එකතු කර ගන්නවා. ඊට පස්සේ දැන් මම මේ එකතු කරන්නේ 3-5 ටිකක්. ඒ වගේම මිරිස් කුඩු ටිකකුත් මම මේකට එකතු කර ගත්තා.
මිරිස් කුඩු නම් වැඩි එකතු කරගන්න එපා. සාමාන්‍යයෙන් චුට්ටක් එකතු කරගන්න. දැන් මම මේ එකතු කරන්නේ කහ කුඩු ටිකක්. ඊට පස්සේ රස අනුව ලුණු ටිකකුත් එකතු කරගන්නවා. ඔයාලගේ රස අනුව ලුණු එකතු කරගන්න. දැන් මම මේ වෙලාවේ උපු පොල් කිරි ටික එකතු කරගන්නවා. පොල් කිරි ටිකත් එකතු කරාට පස්සේ ඔක්කොම ටික කලවම් කරලා මම ඒක ටිකක් ඉදෙන්න වහලා තියෙනවා. මේ ඉතින් විනාඩි 2-3ක් ඉදුණාට පස්සේ තව ඉතින් මදි වගේ චුට්ටක් ඉදිලා. ඊට පස්සේ මම තව ටිකක් වෙලා මේක ඉදෙන්න ආයෙමත් ටිකක් වහලා තියෙනවා. මේ වෙලාවේ නම් ඉතින් මගේ වෙනිවැල්ල දළු මාළුව ඉදිලා ඉවරයි. ඇත්තට මේ මාළුව මමත් කාලා නැති වුණාට හරිම රසට මේ මාළුව තිබුණා. ඇත්තට මේක හරිම අමුතු රසක්. මම දන්නවා මේ මාළුව ගොඩාක් අය කාලා නැහැ. සමහර විට මේ අතරතුර එක්කෙනෙක් දෙනෙක් කාපු අය ඇති. මට ඒ කාපු අය කමෙන්ට් එකක් දාන්නකො මේකේ රස කොහොමද කියලා. එහෙමනම් අදත් මගේ මේ වීඩියෝ එක බලන්න එකතු වුණු ඔයාලට ගොඩාක් ස්තුතියි. මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආයෙමත් අපි මුණ ගැහෙමු. මම දියුරුක්ෂි.